Hello everyone, welcome back to my YouTube channel. අන්‍යං! අද මං ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ KIIP level 2 21 වෙනි grammar part එක. ඔයා මගේ වීඩියෝ එක මුලින්ම දැක්කේ අද නම් මේ තියෙන්නේ මගේ YouTube channel එක. මෙතනින් playlist කියන එක click කරලා Korean grammar KIIP level 2 කියන එකට ගිහිල්ලා පළවෙනි grammar එකේ ඉඳන් බලන්න පුළුවන්. හරි, අපි යමු වීඩියෝ එකට. මේක ඔයාලගේ පොතේ නම් 4 වෙනි පාඩමේ තමයි තියෙන්නේ. ඉතින් මේක මගේ අතින් මගේ ඇරිලා තිබුණේ. ඒක අද කතා කරමු අපි. මේ ග්‍රැමර් එක තමයි also ඉත්තා ඔප්තා. මේක යෙදෙන්නේ තොංසා. එහෙම නැත්නම් ක්‍රියාපදත් එක්ක. යම් කාර්යයක් හෝ තත්ත්වයක් කළ හැකි බව හෝ කිරීමට නොහැකි බව ප්‍රකාශ කිරීමට අපි මේ ග්‍රැමර් එක භාවිතා කරනවා. උදාහරණයක් විදියට මට මාකට් එකට යන්න පුළුවන් කියන්න අපිට මේ ග්‍රැමර් එක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට මාකට් එකට යන්න පුළුවන්ද? ඔයාට මාකට් එකට යන එක කර හැකිද කියලා අපිට අහන්න පුළුවන් කෙනෙක්ගෙන්. අන්න ඒ වගේ අවස්ථාවකදීත් ඒ කියන්නේ ප්‍රශ්නයක් අහන්නත් අපිට මේක යොදා ගන්න පුළුවන්. ඒ වගේම උත්තර දෙන්නත් මේක භාවිතා කරන්න පුළුවන්. හරි, දැන් අපි බලමු මේ ග්‍රැමර් එක යෙදෙන්නේ කොහොමද කියලා. ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක පච්චිම් සහිත අවස්ථාව, දෙවෙනි එක පච්චිම් රහිත අවස්ථාව. පච්චිම් සහිත අවස්ථාව ගැන කතා කරොත් මූලික ස්වරූපයෙන් පවතින ක්‍රියාපදයක දා කපලා ඉවත් කරාට පස්සේ තියෙන්නේ පච්චිම් එකක් නම්. ඒ කියන්නේ හල් අක්ෂරයක් නම් එවැනි අවස්ථාවල අපි also ඉත්තා කියන එක තමයි එකතු කරන්නේ. අපි එක්සාම්පල් වලට ගිහිල්ලා බලමු. පළවෙනි එක මොක්තා, ඒ කියන්නේ කනවා කියන එක. මේකේ දා කපලා ඉවත් කරාට පස්සේ තියෙන්නේ පච්චිම් එකක්. ඒ කියන්නේ හල් අක්ෂරයක්. ඉතින් එහෙම වුණොත් එකතු වෙන්නේ also ඉත්තා කියන එක. එතකොට මොක්තා කියන්නේ කනවා, මොගල්සු ඉස්සයෝ කියලා කියන්නේ කන්න පුළුවන් කියන එක. දෙවෙනි එක පත්තා, ඒ කියන්නේ ලබා ගන්නවා කියන එක. මේකෙත් දා කපලා ඉවත් කරාට පස්සේ තියෙන්නේ අල්ත යන්න. ඉතින් මේක පච්චිම් සහිත අවස්ථාවක් නිසා අපි also ඉත්තා තමයි එකතු කරන්නේ. එතකොට පදල්සු ඉස්සයෝ බවට පත් වෙනවා. ඒ කියන්නේ ලබා ගත හැකි, ලබා ගන්න පුළුවන් කියන අදහස තමයි මේකෙන් එන්නේ. ඊළඟට පච්චිම් රහිත අවස්ථාව මූලික ස්වරූපයෙන් පවතින ක්‍රියාපදයක මේ දා කපලා ඉවත් කරාට පස්සේ තියෙන්නේ ස්වරයක් නම්. එතකොට පච්චිම් රහිත අවස්ථාවක් නිසා අපි එකතු කරන්නේ also ඉත්තා කියන එක. මේකෙත් අපි එක්සාම්පල් වලට ගිහිල්ලා බලමු. පළවෙනි එක කදා, ඒ කියන්නේ යනවා කියන එක. මේකේ දා කපලා ඉවත් කරාට පස්සේ තියෙන්නේ කාවල තියෙන ආ කියන ස්වරය. ඉතින් මේක පච්චිම් රහිත අවස්ථාවක් නිසා also ඉත්තා කියන එක එකතු කරලා තියෙනවා. එතකොට කල්සු ඉස්සයෝ බවට පත් වෙලා තියෙනවා. කදා කියන්නේ යනවා, කල්සු ඉස්සයෝ කියන්නේ යන්න පුළුවන් කියන අදහස. ඊළඟ එක මන්නාදා, ඒ කියන්නේ හමු වෙනවා කියන එක. මේකෙත් දා කපලා ඉවත් කරාට පස්සේ තියෙන්නේ නාවල තියෙන ආ කියන ස්වරය. ඒ නිසා අපි ඉල්සු ඉස්සයෝ කියන එක තමයි එකතු කරන්නේ. එතකොට මන්නල්සු ඉස්සයෝ බවට පත් වෙනවා. ඒ කියන්නේ හමු වෙන්න පුළුවන් කියන තේරුම තමයි මේකෙන් එන්නේ. හරි, දැන් මම ඔයාලට මේ කියලා දීපු අවස්ථා දෙකටම අමතරව ඊට පටහැනිව යන අවස්ථාවන් තියෙනවා. ඒක අපි අවිධිමත් ක්‍රමයක් කියලා හඳුන්වනවා. අපි ඒක බලන්න මේ ටේබල් එකට යමු. මෙතන මම ඔයාලට කලින් කියලා දුන්නා වගේ තව එක්සාම්පල් තියෙනවා. මේ තරු ලකුණක් දාලා highlight කරලා තියෙන්නේ අවිධිමත් ක්‍රමය යටතේ හඳුනා ගන්න අවස්ථාවක්. මන්දල්ටා, ඒ කියන්නේ හදනවා කියන තේරුම. මේකේ දා කපලා ඉවත් කරාට පස්සේ තියෙන්නේ පච්චිම් එකක්. අල්ලා යන්න තමයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට කලින් කියලා දුන්නේ පච්චිම් එකක් වුණොත් අපි also ඉත්තා කියන එක තමයි එකතු කරන්න කියලා. මෙතන තියෙන්නේ අල්ලා යන්න තමයි පච්චිම් එකක් විදිහට. ඉතින් ඒ වගේ අල්ලා යන්න පච්චිම් එකක් තියෙන අවස්ථාවල also ඉත්තා කියන එක එකතු වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අවිධිමත් ක්‍රමයේ යටතේ විශේෂයෙන් ඔයාලා මතක තියාගන්න ඕනි වෙන්නේ. එතකොට මන්දල්ටා කියන එක මන්දල්සු ඉත්තා බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ හදන්න පුළුවන් කියන එක. මන්දල්සු ඔප්තා බවට පත් වුණොත් හදන්න බැහැ කියන අදහස තමයි එන්නේ. හරි, දැන් අපි බලන්න යමු මේ ග්‍රැමර් එක වාක්‍ය වලට යෙදෙන්නේ කොහොමද කියලා. 팀장님 지금 전화할 수 있어요? 네, 괜찮아요. මෙතන කියන්නේ 팀장님
දැන් කතා කරන්න පුළුවන්ද කියලා අහන්නේ මේ කෝල් එකක් අරගෙන. ඊට පස්සේ ඔව් ප්‍රශ්නයක් නෑ කතා කරන්න පුළුවන් කියන එක තමයි මෙතන කියන්නේ. තොන්වා අල්සු ඉස්සයෝ කියන්නේ තොන්වා හදා කියන්නේ කතා කරනවා කියන එක. මේකේ දා කපලා ඉවත් කරාට පස්සේ තියෙන්නේ සරයක්. පච්චිම් රහිත අවස්ථාවක් වුණොත් අපි කිව්වා එකතු කරන්න ඉල්සු ඉස්සයෝ කියන එක කියලා. එතකොට තොන්වා අල්සු ඉස්සයෝ බවට පත් වෙනවා. ඒ කියන්නේ කතා කරන්න පුළුවන්ද කියන එක තමයි මේකේ තේරුම වෙන්නේ. කොගි ඊචුමින් සෙන්තෝචෝ චුමල්ലേదో సందమల్ పదల్సు ఇස්සයෝ නේ సందමල් පදල්සු ඉස්සයෝ මේකේ තේරුම තමයි මේ ඉමිග්‍රේෂන් මධ්‍යස්ථානය නේද සතියාන්තේ උපදෙස් ලබා ගන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. ඔව් උපදෙස් ලබා ගන්න පුළුවන් කියලා තමයි මෙතන කියන්නේ. එතකොට පදල්සු ඉස්සයෝ කියන එක හැදිලා තියෙන්නේ පත්තා කියන්නේ ලබා ගන්නවා. මේකේ දා කපලා ඉවත් කරාට පස්සේ තියෙන්නේ පච්චිම් එකක්. ඉතින් අපි කිව්වා පච්චිම් එකක් තිබුණොත් එල්සු ඉත්තා කියන එක තමයි එකතු වෙන්නේ. එතකොට පදල්සු ඉස්සය බවට පත් වෙනවා. ඒ කියන්නේ ලබාගත හැකිද කියන එක තමයි මේකේ අදහස වෙන්නේ. ඊළඟ එක්සාම්පල් එක නෙයිරන් ඉරි ඉස්සෝසෝ හංකුකෝ සෙන්තෝයේ කල්සු ඔප්සයෝ මේකේ තේරුම තමයි හෙට වැඩ තියෙන නිසා කොරියන් භාෂා මධ්‍යස්ථානයට යන්න බැහැ කියන එක. එතකොට කල්සු ඔප්සයෝ කියන එක හැදිලා තියෙන්නේ කදා කියන එකේ දා ඉවත් කරාට පස්සේ තියෙන්නේ ස්වරයක්. ස්වරයක් තිබුණොත් අපි කිව්වා පච්චිම් රහිත අවස්ථාවක් නිසා ඉල්සු ඉත්තා තමයි එකතු වෙන්නේ කියලා. එතකොට මෙතන කල්සු ඔප්සයෝ ඒ කියන්නේ යන්න බැහැ කියන එක තමයි මේකේ තේරුම. ඊළඟ එක චොනන් හංගුක් අම්ශිකල් මන්දල්සු ඉස්සයෝ. මේකේ තේරුම තමයි මට කොරියන් ආහාර හදන්න පුළුවන්. එතකොට මන්දල්සු ඉස්සයෝ කියන එක හැදිලා තියෙන්නේ මන්දල්තා කියන එකේ දා කපලා ඉවත් කරාට පස්සේ තියෙන්නේ පච්චිම් එකක්. නමුත් පච්චිම් එකක් තිබුණොත් මම ඔයාලට කිව්වා එල්සු ඉස්සයෝ තමයි එකතු වෙන්නේ කියලා. හැබැයි මේක එල් පච්චිම්. ඒ කියන්නේ පච්චිම් එක අල් අයන්නක් නිසා මේක මම ඔයාලට අවිධිමත් ක්‍රමයේ යටතේ කියලා දුන්නා. ඉල්සු ඉස්සයෝ කියන එක එකතු වෙන්නේ කියලා. එතකොට මෙතන කලිනුත් අල් අයන්නක් තියෙනවා. එතකොට මන්දල්සු ඉස්සයෝ බවට පත් වෙනවා. ඒ කියන්නේ හදන්න පුළුවන් කියන තේරුම තමයි මේකෙන් එන්නේ. හරි අද ග්‍රැමර් කොටස කතා කරලා ඉවරයි. අපි ඊළඟ දවසේ තවත් අලුත් ග්‍රැමර් කොටසකින් හමු වෙමු. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් පහලින් ටයිප් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න පහළ තියෙන bell icon එකත් click කරන්න. ඉතින් ගිහින් එන්නම්.